ආයිබෝන් කියලා පිළිගන්න ඕගලන් හැමෝම ඔඩිසි මයින් නාලිකාවට. අද අපි කතා කරමු උපායශීලීව අවධානය දිනාගන්නේ කොහොමද කියලා. ඇත්තටම මම මෙතනදී කතා කරන්නේ ඕගොල්ලන්ට යම්කිසි අවස්ථාවක හෝ යම්කිසි සමාජ මට්ටමක ප්‍රසිද්ධ වෙලා ඉස්සරහට යන්න පුළුවන් වෙන කෙටි ක්‍රමයක් ගැන. මේක දේශපාලනයේදී ගොඩාක් වෙලාවට භාවිතා කරනවා. ඔයා ඉස්සල්ලාම ඔයාට යන්න ඕන ශේෂ්ත්‍රේ ඇතුලේ දැනට ඉන්න හොඳ ප්‍රසිද්ධ පුද්ගලයෙක් හොයාගන්න ඕනේ. මේ ප්‍රසිද්ධ පුද්ගලයා හොයාගෙන ඔයාව අධ්‍යයනය කරන්න. එයා කරන කියන දේවල්, එයාට සිදුවන වැරදි, මේ වගේ දේවල් ටිකක් අධ්‍යයනය කරලා ඉස්සල්ලාම ඔයා සකස් කරගන්න මේක ඕඩර් එකක් විදිහට මෙන්න මෙයා වරද්දනවා මෙයා හරි ගස්සනවා කියලා. ඊට පස්සේ ඔයා මෙයාගෙන හොඳ අධ්‍යයනය කරාට පස්සේ ඔයා හරිම නිර්දය විදිහට හැමතිස්සෙම මෙයාව තැන විවේචනය කරන්න පටන් ගන්න. හැමතිස්සෙම තැන විවේචනය කරන්න. පුළුවන් තරම් මෙයා කරන ඕනම දෙයක වැරදිම දකින්න. දැන් මේක නිකන් අර කුහක කමට කරන වැඩක් වගේ ඔයගලන්ට තේරෙයි. ඇත්තටම මෙතනදී අපි කරන්නේ අපිට දැනට කිසිම දෙයකින් අවධානයක් නැති, අපේ කිසිම කෙනෙක් මේ සමාජය තුළ දන්නේ නැති ඒ පුද්ගලයා කියන කෙනාව මේ දැනට සමාජය ඇතුලේ ඉන්න ප්‍රසිද්ධ මිනිස්සු දන්න කෙනෙක් එක්ක ඝට්ටනයක් ඇති කරලා මිනිස්සුන්ට යම්කිසි මට්ටමකින් මෙන්න මෙහෙම කෙනෙක් මෙච්චර මේ ප්‍රසිද්ධ කෙනෙකුට මෙන්න මෙහෙම අභියෝග කරනවා, චෝදනා කරනවා කියලා මිනිස්සු අතර ඍණාත්මක වශයෙන් ප්‍රසිද්ධියක් අපි ඇති කරගන්නවා. එතකොට දැන් මේක සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි. ඔයා එයාට චෝදනා කරද්දී, එයාව විවේචනය කරද්දී ඒ මනුස්සයාව ෆලෝ කරන නැත්නම් ඒ මනුස්සයාගේ අනුගාමිකයෝ පිරිසක් ඉන්නවා. මේ අනුගාමිකයෝ පිරිස කුපිත වෙනවා. කුපිත වෙලා මේගොල්ලන් ඔයාට පහර දෙන්න පටන් ගන්නවා. ඔයාව සමාජ මාධ්‍ය ජාලවල හරි නැත්නම් ටීවී channel වල හරි හැම තැනකම ඔයාව විවේචනය කරනවා. ඒගොල්ලෝ මොකක්ද මාධ්‍ය හමුවක් තිබ්බොත් එහෙම හරි මොනවාම හරි මට්ටමකින් ඔයාව නිතර විවේචනය කරන්න පටන් ගන්නවා. ඔයාගේ වැරදි පෙන්නනවා, ඔයාව පහත් කරනවා. එන මේක පිටින්නම් බලන කෙනෙකුට පේන්න පුළුවන් අයියෝ ඇයි මම මේ වගේ මිනිස්සෙක් එක්ක ගිහින් හැප්පුණේ, නිකම්ම මම මාව විනාශ කරගත්තනේ කියලා. මෙන්න මෙතන තමයි ඔයගොල්ලන් උපායශීලීව බලන්න ඕන තැන. මේ අය ඔයාට විරුද්ධව වැඩ කරද්දී තව පිරිසක් ඔයා දිහා හොඳට බලාගෙන ඉන්නවා. ඒ තමයි අර ප්‍රසිද්ධ පුද්ගලයාට විරුද්ධ පිරිස. ඒගොල්ලන්ට දැනෙන්න අරින්න ඕනේ ඔයා මේකට ප්‍රෝධි කියලා. එහෙම නැත්නම් ඔයා මේකට සුදුසුයි මේ වගේ කෙනෙක් එක්ක චැලෙන්ජ් කරන්න, ඇටැක් කරන්න, ඒ තරම් ඔයාට මෙයාගේ මේ පිරිසව අවුස්සන්න, සමාජයට දනවන්න දෙයක් කරන්න පුළුවන් කියන මට්ටමට ඒගොල්ලන්ට දැනෙනකන් ඔයා පුළුවන් තරම් නිර්දය විදිහට මේ ප්‍රසිද්ධ පුද්ගලයා විවේචනය කරන්න ඕන. එතකොට අර ඔයා දිහා බලන් ඉන්න පිරිස, එහෙම නැත්නම් මේ ප්‍රසිද්ධ පුද්ගලයාට විරුද්ධ පිරිස අනිවාර්යයෙන්ම එළවාව කන්ටැක්ට් කරනවා. එහෙම නැත්නම් ඔයාව හමු වෙනවා. එතකොට ඒ හරහා ඔයාට යම්කිසි පිරිසක් සහ බලයක් නිර්මාණය වෙනවා. නැත්නම් අවධානය වාට හම්බ වෙනවා. ඊට පස්සේ තව පිරිසක් ඉන්නවා මේ ප්‍රසිද්ධ පුද්ගලයාත් එක්ක රැල්ලට එක්කවෙච්ච. ආග ප්‍රසිද්ධියම නිසා. එතකොට ඔයා මෙතන චෝදනා කරලා මෙතන විවේචනය කරද්දී ඒ අය සමහර අය හිතනවා මේක ඇත්ත නේද, ඔව් නේද, එහෙම කියලා ඒ අතරත් බෙදීම් ඇති වෙලා එතනනුත් කොටසක් වාට කඩා ගන්න පුළුවන් වෙනවා. ඒතර මේ කොහෙවත්ම නැති, කවුරුත් දන්නේම නැති ඔයා දැන් මේ ප්‍රසිද්ධ පුද්ගලයෙකුට චෝදනා කරලා මේ ප්‍රසිද්ධ පුද්ගලයා හරහා විශාල බලයක් ගොඩනගා ගනිමින් ඉන්නවා. මතක තියාගන්න මේ ලෝකේ චෙස් බෝඩ් එකක් වගේ හැම තිස්සෙම අපි අපේ මූවමන්ට් එක හරියටම හිතලා අදින්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම වෙන්නේ අපිට පාඩු වෙන එක. දැන් ඔයා මෙතන ප්‍රසිද්ධ පුද්ගලයෙක්ව නිතර චෝදනාවට විවේචනය කරන්න ලක් වුණාට පස්සේ ඒ අයගේ පිරිස විසින්ම ඔයාව ප්‍රසිද්ධියටපත් කරනවා. මේක ඔයාට කිසිම මුදලක් වේදන් නොවි, කිසිම ශ්‍රමයක් මහන්සියක් යොදන්නේ නැතුව බොහෝම පහසුවෙන් කරගන්න පුළුවන් වැඩක්. මේක මේ කිය ජනාධිපතිවරණය එහෙමත් ගොඩාක් වෙලාවට කියා. හැබැයි මම දැක්ක විදිහට මේක සාර්ථක වුණේ නැහැ. නමුත් සමහර අය මේ ක්‍රමය යොදාගත්තා. මොකද
මේ ක්‍රමේ සාර්ථක නොවෙන්න පුළුවන් ක්‍රමේ තමයි ඒ ඔයා ඇටැක් කරන ප්‍රසිද්ධ පුද්ගලයා මේ සම්බන්ධව දැනුවත් නම් අන්න එතනදී වාට ඒක එහෙම නොවෙන්න පුළුවන්. හැබැයි ඒත් මේ ක්‍රමේ අසාර්ථක වෙන්න තියෙන ප්‍රමාණය හරිම අඩුයි. මොකද හේතුව එයාගේ පිරිස වාව චෝදනා නොකර. එයා ඔයා වෙනුවෙන් නැත්තම් ඔයාට කිසිම විදියකින් ප්‍රතිචාරයක් නොදැක්ුවත් ඔයා මේ කරන චෝදනාව මේ එළියේ ඉන්න සාමාන්‍ය මිනිස්සු ටික දකිනවා. ඒගොල්ලන්ට ඒක ඇහෙනවා. එතකොට ඔය මිනිස්සු අතරෙත් ඉන්නවා දෙපිරිසකට බෙදිලා එයාට කැමති සහ අකමැති අය. අන්න ඒ අය විසින්ම කතිකාවතක් නිර්මාණය කරනවා නැත්නම් රැල්ලක් නිර්මාණය කරනවා වෙන්නේ. වාට චෝදනා කරන්න සහ වාගේ හොඳ කියන්න. වාගේ පර්සනල් දේවල් හොයලා එළියට දාන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් හරහා ඒගොල්ලන් නිකම්ම වාට ප්‍රසිද්ධිය හදලා දෙනවා. ඉතින් වාට එම උපායශීලීව අවධානය දිනා ගන්න අවශ්‍ය නම් කාගෙන් හරි ඔයගොල්ලෝ ඉස්සල්ලාම හොයාගන්න ඔයාට යන්න අවශ්‍ය ශාස්ත්‍රයේ ඉන්න හොඳ ප්‍රසිද්ධ බලවත් කෙනෙක්. හැබැයි මතක තියාගන්න මේක සූදුවක් වගේ වැඩක්. මේකෙදි වාට වෙන්න තියෙන හානිත් විශාල වශයෙන් වෙන්න පුළුවන්. මොකද ඔයා ඇටැක් කරන පුද්ගලයා ආයි පෙරලා පහර දුන්නොත් එහෙම ඒක සමහර විට භයානක වෙන්න පුළුවන්. හැබැයි ඔයා එක දිගට කිසිම විදිහකින් එයාට හිතන්නවත් දෙන්නේ නැතුව මේ ප්‍රහාර මාලාවක් එක දිගට මෙයාට දියත් කරොත් එයාට ඔයාට පහර දෙන්න වෙන්නේ නැහැ. මොකද එකම දේ වුණත් බොරුවක් වුණත් කාලයක් තිස්සේ මිනිස්සු අතර රැඳිලා තිබුණොත් ඒක ඇත්තක් වෙනවා. අන්න ඒ වගේ එක දිගටම මේ දේ ඇහෙද්දී එයාට විරුද්ධව බලවේගයක් කොහොමත් ගොඩ නැගෙනවා. එයාට දැනට ඉන්න බලවේගයත් ඔයකට එක්කහුව වෙනවා. එතකොට එයාට ඔයාට පාර දෙනව වෙනුවට එයාව ආරක්ෂා කරගන්න තමයි වැඩිපුර අවධානය දෙන්න වෙන්නේ. ඉතින් මේ හරහා ඔයාට බොහොම පහසුවෙන් උපායශීලීව සමාජය තුළ අවධානය වගේම ප්‍රසිද්ධිය ලබා ගන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම හොඳයි කියලා අපිට කියන්න බෑ. මේක බොහොම නරක ක්‍රමයක්. නමුත් ඩාර්ක් සයිකොලොජි වල තියෙන තවත් එක ක්‍රමයක්. ඉතින් ඔයගොල්ලන් මේක භාවිතා කරලා ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න ඔයගොල්ලන්ට අවස්ථාව තියෙනවා. ඉතින් මම හිතනවා අදත් ඔයගොල්ලන්ට වටින කෙන දෙයක් ඉගෙන ගන්න හම්බුනායි කියලා. තව දවසක හම්බ වෙනකම් ඔයගොල්ලන් හැමෝටම සුබ දවසක්.